ඇයි අපි ගුඩුස් අරින්නේ? දරුවෙක් කිරි බොනකොට කිරි උරා බොනකොට එයාට නොදැනුවත්වම එයාට තේරෙන්නේ නැතුව කුසට යනවා පොඩ්ඩක් මේ වාතය. ඉතින් මෙහෙම වාතය ටිකක් කුසට ගියාට පස්සේ එකක් තමයි දරුවා අපහසුතාවයටපත් වෙනවා මේ වාතය නිසා. අනිත් එක තමයි දරුවට ඒ වාතය පිට වෙලා එනකොට කිරිත් සමග එන්නේ. එතකොට කිරි වමනේ යනවා. සමහර වෙලාවට මේ කිරි වමනේ යනකොට දරුවා පොඩ්ඩක් අපහසුතාවයටපත් වෙන්න පුළුවන්. ඒ වගේම අම්මා ගොඩාරියක් අපහසුතාවයටපත් වෙනවා, බය වෙනවා, කෑ ගහනවා. ඉතින් අන්නේ තත්ත්වෙ මග අරව ගන්න සහ දරුවව අපහසුයක් නැතුව නිදි කරගන්න අපි කරන්නේ ගුඩුස් යවන එක. ගුඩුස් යවලා දරුවව පැත්තකට හරවලා නිදි කරන එක. අපි බලමු කොහොමද ගුඩුස් යවන්නේ, මොනවද මේ ක්‍රමවේද ගුඩුස් යවන්නේ. ගුඩුස් යැවීමට අම්මලා බහුලවම භාවිතා කරන ක්‍රමවේදයක් තමයි ඔබට මේ පෙන්වන්නේ. මෙහිදී සිද්ධ කරන්නේ අපි බබාගේ කුස අම්මගේ උර හිසට හොඳට තද වෙන්න තියලා බබාව උඩට උස්සන එක. ඉතින් අම්මලා ගොඩක් වෙලාවට බයයි බබාව මේ විදිහට උස්සන්න. නමුත් කිසිසේත්ම බය වෙන්න එපා. දරුවට අපහසුයක් නැහැ. පිටට අත තියලා පිටිපස්සේ පැත්තට අතක් තියලා මේ විදිහට හිස අම්මගේ පැත්තට නෙමෙයි අනිත් පැත්තට හරවලා තිබ්බම බබාට හොඳට හුස්ම ගන්න පුළුවන්. මේ විදිහට විනාඩියක් දෙකක් තියාගෙන ඉන්නකොට ගුඩුස් ගාලා බබාට පෙවිච්ච වාතය පිට වෙලා යනවා. සමහර වෙලාවට එහෙම පිට වෙන්නේ නැති වෙන්නත් පුළුවන්. ඒ වගේ වෙලාවට බය වෙන්න එපා. ටිකක් වෙලා තියන් ඉඳලා පැත්තකට හරවලා දරුවා නිදි කරවන්න පුළුවන්. දරුවා පොඩ්ඩක් වැඩෙත්ම තවත් ගුඩුස් අරින ක්‍රමයක් තියෙනවා. ඒ තමයි අම්මගේ උකුල මත දරුවා කෙලින් අතට තියලා මේ විදිහට බඩ තද වෙන්න අල්ල තියලා අල්ලගන්න එක. ටිකක් වෙලා මෙහෙම අල්ලගෙන ඉන්නකොට දරුවට ගුඩුස් පිට වෙනවා. ඒ වගේම ටිකක් වැඩිච්ච දරුවන්ට මාසයක් දෙකක් ගත වෙනකොට දරුවට මේ වගේ විදිහට ගුඩුස් අරින්න පුළුවන්. ඒ වගේම මේ පැත්තට අනිත් පැත්තට බබාගේ අම්මගේ පැත්තට බබාගේ බඩ හිටින්න මේ විදිහට අම්මව තුරුල් කරන් ඉන්න විදිහට බබාව තියලා ගුඩුස් අරින්න පුළුවන්. එහෙම තියාගෙන ටිකක් පිට පොඩ්ඩක් උඩට අත ගන්නකොට දරුවට ගුඩුස් පිට වෙනවා. මේකත් අම්මලට පහසු ගුඩුස් යැවීමේ එක ක්‍රමයක්. ඒ වගේම පුංචිම දරුවන්ටත් තරමක් වැඩුණු දරුවන්ටත් මේ විදිහට කකුලක් උඩ වැතිර සිටින ආකාරයෙන් තියලා ගුඩුස් යවන්න පුළුවන්. මේ වගේ වෙලාවට අම්මට ගොඩක් පහසුයි මේ ක්‍රමය. රාත්‍රියට වගේ යොදා ගන්න පුළුවන්. කකුලක් පිට කකුලක් දාලා බබාගේ කුස අම්මගේ කකුලට ටිකක් තද වෙන විදිහට තියාගෙන මේ විදිහට පිට පොඩ්ඩක් අත ගන්න. මේකත් ගුඩුස් යැවීමට අම්මට හුඟක් පහසු ක්‍රමවේදයක්.